ආයුබෝවන් කියලා පිළිගන්නවා අපේ YouTube channel එකට. ඉතින් අද අපි කතා කරන්න යන්නේ මිනි මෙරීම තමන්ගේ ජොබ් එක කරගත්ත පිරිසක් ගැන. ඒ කියන්නේ කුලී ඝාතකයෝ ගැන. මතක ඇතිනේ ඔයාලට අපි ඉස්සර ආසාවෙන් ප්ලේ කරපු Hitman PC game එක. අන්න ඒ ගේම් එකත් මේ වගේ කුලී ඝාතකයෙක් මෝඩික් කරගෙන තමයි නිර්මාණය වෙලා තියෙන්නේ. හැංගීම් වලට වහල් වෙලා මිනි මරණ අය, විනෝදාංශයට මිනි මරණ අය, පුරුද්දට මිනි මරණ අය. ඉතින් මේ සීරියල් කිලර් ඝාතකයෙකුට වඩා වෙනස් කෙනෙක් තමයි කුලී ඝාතකයෙක් කියන්නේ. ඔහු කරන්නේ කිසියම් කෙනෙක් තවත් කෙනෙක්ව මරන්නට දෙන අනක් ක්‍රියාත්මක කරලා ඒ සඳහා ගාස්තුවක් හෝ වරප්‍රසාදයක් ලබා ගන්න එක තමයි. ඉතින් එතෙක් මෙතෙක් ලෝකයේ හිටපු භයානකම කුලී ඝාතකයෝ ගැන හොයලා බලද්දී ඉහළින්ම සඳහන් නම් කීපයක්ම තියෙනවා. අන්න එයාලා කරපු දේවල් ඇහුවොත් ඔයාලා පුදුම වෙයි. ඉතින් එහෙනම් රැඳී ඉන්න වීඩියෝව අවසන් වෙන තෙක්ම. අංක 1 රිචඩ් කුක්ලින්ස්කි. රිචඩ් කුක්ලින්ස්කි කියන්නේ ඇමරිකානු ජාතික අති භයානක කුලී ඝාතකයෙක්. මාෆියා සංවිධාන කීපයකම කුලී ඝාතකයෙක් හැටියට වැඩ කරලා තියෙන කුක්ලින්ස්කි විසින් සිදු කරපු මිනිමෙරුම් ගණන 100කටත් අධික බවයි කියවෙන්නේ. මිනිමැරීමට වගේම මල සිරුරු සැඟවීමටත් මොහු භාවිතා කරන්නේ ඉතාම වෙනස් ක්‍රමවේදයක් තමයි. ඉතින් තමන්ගේ ඝාතනයන් සිදු කරන්න ගිනි අවි වලට අමතරව දුනු, අත් බෝම්බ, දම්වැල්, කියත්, අයිස් පික්ස් ආදී විවිධ උපකරණ යොදාගෙන තියෙනවා. ඉතින් මේ හැම එකකටම වඩා ප්‍රියතම ඝාතන ක්‍රමය වෙලා තියෙන්නේ සයනයිඩ් ඉසීමෙන් පුද්ගලයන් මරණයට පත් කිරීම. ඉතින් තමන්ගේ ඝාතනයන් සිදු කළ වෙලාව වසන් කරන්නට අධිශීතකරණය කරන එක තමයි මොහු කරන්නේ. ඉතින් මේ නිසා තමයි මොහුට අයිස්මෑන් කියලත් නමක් පට බෙදලා තියෙන්නේ. 1986 දී නීතිය රැහැනට හසු වෙන මොහුව ජීවිතාන්තය දක්වා වූ සිරදඬුවම් දෙකක් නියම වෙනවා. වසර 18ක් සිරගතව ඉඳලා 2006 වසරේදී රෝගී තත්ත්වයක් හේතුවෙන් සිරගෙදරදීම අවසන් හුස්ම හෙළලා තියෙනවා. අංක 2 ඒප්‍රිල්ස් 1930 ගණන් වෙද්දී නිව්යෝක් නගරයේ භීෂණයෙන් පුරවන්න සමත් වෙච්ච කුලී ඝාතකයෙක් තමයි මොහු. නොයෙකුත් දරුණු ඝාතකයන්ගෙන් සමන්විත වෙච්ච අපරාධ සංවිධානයක භයානකම ඝාතකයා හැටියට වැඩිපුණු කෙනෙක් තමයි. කුලී ඝාතනයන් කිරීම විතරක් නෙමෙයි, අහිංසක පුද්ගලයන්ටත් හිතක් පපුවක් නැති ආකාරයෙන් ඝාතනය කරපු කෙනෙක් හැටියට තමයි ඒ හඳුන්වන්නේ. ඉතින් පුද්ගලයෙක්ගේ කන පසාරුවන ආකාරයෙන් අයිස් පික් එකක් මගින් පහර දීලා මරා දාන්න තමයි ඒ වඩාත් ප්‍රිය කරලා තියෙන්නේ. මිනි මැරුම් දහස් ගණනක් සිදු කරපු සංවිධානයක ප්‍රධානම ඝාතකයා වුණෙත් ඔහු තමයි. මිනි මැරුම් දහස් ගණනක් සිදු කරපු සංවිධානයක ප්‍රධානම ඝාතකයා වුණත් තමන්ට නීතිය රැහැනින් ගැලවිල්ලක් නැති බව නම් ඔහු අවසානයේදී තේරුම් ගන්නවා. ඉතින් එහෙම වුණාම ඌ කරන්නේ රජයේ ඔත්තුකරුවෙක් බවට පත් වෙලා දඬුවම් ලිහිල් කර ගැනීම. තමන් එක්කම අපරාධ ලෝකයේ රජ කරපු සගයෝ එකා දෙන්නගෙන ඔත්තු සපයලා ඒ අය බොහොමයකට පෝරකේ උරුම කරවලා ඔහු සතුටින් ඉන්න තමයි ඔහු හිතාගෙන හිටියේ. එහෙම කළා කියලා ඒප්‍රිල්ස්ගේ ආයුෂ දිගුවන්නේ නැහැ. උස් ගොඩ නැගිල්ලක ජනේලයෙන් පිටතට වැටිලා අභිරහස් අන්දමින් ඒප්‍රිල්ස් මිය පරලොව යනවා. ඒ වෙද්දී ඔහුගේ වයස අවුරුදු 35යි. අංක 3 බෙන්ජමින් සීගල්. ඉතින් භයානක මිනිමෙරුම් සංවිධානයක නිර්මාතෘවරයෙක් වගේම නායකයෙක් තමයි මොහු. සීගල් කියන්නේ කඩවසම් පෙනුමකින් යුක්ත වූ පුද්ගලයෙක්. ඒ වගේම හොලිවුඩ් නළු නිලියන්ව ඉතාම සමීපව ඇසුරු කරපු කෙනෙක්. ඔහුව කොතරම් ජනප්‍රිය පුද්ගලයෙක් වෙලා හිටියද කියනවා නම් අපරාධ ලෝකයේ තාරකාවක් හැටියට තමයි සමහරු ඔහුව හඳුන්වන්නේ. වෙනත් පාතාල නායකයෝ තමන්ගේ සහචරයෝ ලවා මිනි මරවද්දී බෙන්ජමින් සීගල් තමන්ගේ ගොදුර තමන් විසින්ම දඩයම් කරපු විරල ගණයේ අපරාධකරුවෙක් හැටියටයි සැලකන්නේ. බොහොමයක් පාතාල නායකයෝ වගේම සීගලුත් ඉතාම කෙටි ආයුෂ ප්‍රමාණයක් තමයි භුක්ති විඳින්නේ. 1947 වර්ෂයේ ජූනි 20 වෙනිදා වෙඩිපහර 4කට ලක්වීමෙන් බෙන්ජමින් සීගල් මරණුවට පත් වෙනවා. ඔහුගේ ඝාතනයත් අදටත් අභිරහසක් හැටියටයි සැලකෙන්නේ. අංක 4 හැරි ස්ට්‍රවුස්. හැරි විසින් සිදු කරලා තියෙන ඝාතන ප්‍රමාණය 100ත් 500ත් වෙන බව තමයි පැවසෙන්නේ. 1930 ගණන් වල අපරාධ ලෝකයේ හොල්ලපු හැරිගේ විශේෂත්වය තමයි කුලී ඝාතනයක් සිදු කරන්න යද්දී නිරායුධව යන එක. ඝාතනයේ සැලසුම් කරන ස්ථානය කල් තියාම අධ්‍යයනය කරන හැරි මිනි මැරුමට සුදුසු ආයුධයක් හොයාගන්නේ ඒ ස්ථානයේ අවටින්මයි. අසල තියෙන ලණු කැබැල්ලක් හරි හොයාගෙන සාර්ථකව තමන්ගේ ඉලක්ක සපුරා ගැනීමේ සමත් දක්ෂ අපරාධකරුවෙක් තමයි හැරි ස්ට්‍රවුස් කියන්නේ. බොහෝ කුලී මිනිමරුවන් ආර්ථික හෝ වෙනයම් වාසි බලාපොරොත්තුව මිනිස් දඩයමේ යෙදුනත් හැරි නම් විනෝදාංශය උදෙසා තමයි නොමිලේ වුණත් ඝාතනයන් කරන්නට බාරගත්තේ.
ඉතින් අපේ ලැයිස්තුවේ කලින් සඳහන් කරපු ඒප්‍රිල්ස් රජයේ ඔත්තුකරුවෙක් බවට පත්වීමත් එක්ක තමයි හැරීගේ අපරාධ ජීවිතයට කනකො ගහනන්න පටන් ගත්තේ. 1941 ජූලි මාසයේදී හැරී විදුලි පුටුව මගින් මරණීය දණ්ඩනයකට ලක් කරනු ලැබුවා. අංක 5 ගුසෙප්පි ග්‍රෙකෝ. සිසිලියානු මාෆියා නායකයෙක් වුණ මොහු කුලී ඝාතකයන්ට අමතරව මිනීමැරීම විනෝදාංශයක් ලෙසද කරපු කෙනෙක්. ඉතින් කුඩා කාලයේ ඉගෙනීමෙන් දස්කම් දැක්වුවත් අන්තිමට මොහු කරන්නේත් අපරාධ ලෝකයේ රජ කරන එක තමයි. ග්‍රේකෝ විසින් සිදු කර ඇති ඝාතනයන් සංඛ්‍යාව 58ක් හැටියට සඳහන් වුවත් 300ක් පමණ ඉහළ අගයක් විය හැකියයි පැවසෙනවා. එතකොට එකක් වෙනස් ඝාතන ක්‍රම යොදා ගනිමින් කුලී ඝාතනයන් සිදු කළත් මොහුගේ ප්‍රියතම අවිය වන්නේ AK-47 වර්ගයේ ගිනි අවියක්. ඝාතනයට ලක් වූ අයගේ මලසිරුරු ඇසිඩ් බැරල් වල දැමීම හෝ ඌරන්ට ආහාර පිණිස දැමීම තමයි මොහුගේ කැමැත්ත වුණේ. 1985 දී තමන්ගේ සැකයින් දෙදෙනෙක් අතින්ම වෙඩි පහරකට ලක් වෙලා ජීවිතක්ෂයට පත් වෙනවා. අංක 6 ඇලෙක්සැන්ඩර් සොලොනික්. ඉතින් නම රැඳූ රුසියානු කුලී ඝාතකයෙක් වන මොහුව සුපර් කිලර් කියලාත් හඳුන්වනවා. අපරාධ ලෝකයේ ප්‍රබලයන් රැසකගේම ඝාතකයා මොහු තමයි. ඝාතනයක් සිදු කිරීමේදී ඔහු දක්වන කාර්යක්ෂමතාවයත් තමයි ඒ නම පටබැඳීමට හේතු වෙලා තියෙන්නේ. අත්දැකින්ම එක හා සමාන නිර්වද්‍යතාවයකින් වෙඩි තැබීමට සොලොනික්ට හැකියාව තිබිලා තියෙනවා. 1990 ගණන් වලදී රුසියාව හෙළු මේ ඝාතකයාගේ මල සිරුර 1997 දී ග්‍රීසියේ ඇතෙන්ස් නුවර අසලදී හමු වූ වගට ප්‍රවෘත්ති වාර්තා කරනවා. එසේ වුණත් අදටත් ඔහු සුපුරුදු අපරාධවලම නිරත වෙමින් සැඟවිලාම දිවිගෙවන බවටත් කටකතාත් පැතිරෙනවා. අංක 7 ජියෝවානි බ්‍රුස්කා. ජියෝවානි බ්‍රුස්කා කියන්නේ සිසිලියේ මාෆියා නායකයෙක්. ඔහු කොතරම් මිලේච්ඡ ඝාතකයෙක්ද කියනවනම් තමන් විසින් මිය පරලොව වූ මිනිසුන් සංඛ්‍යාවත් ඔහුට මතක නැහැ. බ්‍රුස්කා විසින් සිදු කරන ලද ඝාතනයන් සංඛ්‍යාව 100ත් 200ත් අතර ප්‍රමාණයක් බව තමයි සැක කෙරෙන්නේ. අපේ මේ ලැයිස්තුවට ඇතුළත් කර ඇති කුලී ඝාතකයන් අතරින් අදටත් ජීවතුන් අතර සිටින එකම පුද්ගලයා තමයි මොහු. 1996 දී නීතිය රැහැනට හසුවන මොහු මේ වන විටත් ජීවිතාන්තය දක්වා සිර දඬුවම් විඳිමින් පසුවනවා. ඉතින් අදත් අපි ඔයාලට අරගෙන ආවේ වටින වීඩියෝ එකක්. ඉතින් නැවතත් මෙවැනිම වීඩියෝ එකකින් හමු වෙනතුරු සුබ දවසක්.